මේ මිනිස්සු කම්මැලි එකතු වෙන්න මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි තවත් කොළපක්ෂ දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ. මෙච්චර රට විනාශ වෙලා තියෙද්දි තවත් නිල් පක්ෂයක් දිහා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. අර බෞද්ධ දර්ශනයේ මැද්දට මාක්ස්වාදයක් දාගෙන ඉන්න රතු පක්ෂයක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේ. අපි කොච්චර අවාසනාවන්ත ජාතියක්ද? අපි කොච්චර අවාසනාවන්ත මිනිස්සුද? අපේ රට හදන්න තරුණයෝ අලුත් වෙලා වෙනස් පාරකින් ස්වාධීන පාරකින් දේශපාලන පක්ෂවලට ගැති වෙන්නේ නැතුව ස්වාධීන කණ්ඩායම් හැටියට රට බේරගන්න අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ තාත්තේ. මේ රටේ රාජ්‍ය සේවකයන්ට මම කියනවා, මේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාවට මම කියනවා, මේ රට ආරක්ෂා කරන පොලිසියට CID මහතුරුට බුද්ධියන්සේ මහතුරුන්ට සියලු දෙනාටම අපි කියනවා මේ හදන්න යන්නේ අපි සියලු දෙනාගේම රට. මේ එකතු වෙන්නේ ඒකට. මේක පොඩියට පටන් අරන් දැන් මහා විශාල විදියට රට පුරා යනවා හොයලා බලන්න. දැන් මේක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. මේක කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. සෑම තරුණ ළමෙක්ම උග්‍ර ආර්ථිකය තියෙන මැද්දේ දරුණු ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවේ තරුණ ළමයි පෙරට එනවා ස්වේච්ඡාවෙන් ජනහමු පවත්වන්න. මම යනවා යාපනයේ. දෙමළ සහෝදරයා ගන්නවා. දෙමළ තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා. I can tell everything in English. අපි යනවා මාතර ගාල්ලේ. සෑම තැනකම ගිහිල්ලා අපි කියනවා අපි කොළ පක්ෂයේ අයත් නෙමේ, අපි නිල් පක්ෂයේ අයත් නෙමේ, අපි රතු පක්ෂයේ අයත් නෙමේ. මේ පාර්ලිමේන්තුවේ 225 වෙනස් කරන්න තියෙන එකම මාර්ගය අලුත් 225ක් හදලා පාර්ලිමේන්තුවට දාලා මේ රටට නොගැලපෙන අනපනත් ටික අහෝසි කරලා ගැලපෙන පනත් ටික සම්මත කරලා එහෙම කරෙන්නේ නැත්නම් මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ කියලා මං කියනවා. මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ. මේ රටේ තියෙන වැව් ටික කපන්න ව්‍යාපෘතියක් නැහැ කියලා මං කියනවා. මේ රටේ සිංහල වෙදකමට කිසිම තැනක් මේ අධිරාජ්‍යවාදී ක්‍රමය තුල කවදාවත් ලැබෙන්නේ නැහැ. යකෝ මොනරවිල කැප්පටිපොළ සටන් කළේ මේ ක්‍රමය නිසා අපේ අනාගත දරුවෝ විනාශ වෙන එක දැකලා උතුම් කන්දේ සරදියල් ෆයිට් කරන්න පටන් ගත්තේ වෙන කිසි දෙයක් නිසා නෙමේ. අද මේ වර්තමානයේ බෙදිල්ල, පක්ෂ බෙදිල්ල, රට විනාශ කිරීම දැකලා බලමු. එදා උන්ට කරගන්න බැරි වෙච්ච වැඩේ, එදා උන්ට සාර්ථක කරගන්න බැරි වෙච්ච වැඩේ අද අපි තරුණයෝ ඔක්කොම එකතු වෙලා දැන් කරමින් ඉන්නවා කියලා කියනවා. අපි විරුද්ධයි එක් જાතියක් තවත් જાතියක් සූරාගෙන කන එකට. මේ රටේ අරගලය නිර්මාණය කරලා දුන්නේ වෙන එකකට නෙමෙයි කියලා මං කියනවා. මේ රටේ අරගලය නිර්මාණය කරලා දුන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. මේ ක්‍රමවේදය වෙනස් කරන්න උවමනා කරන මානසික තත්ත්වයේ ජනතාවගේ තියෙන කොළ නිල් රතු වහල්භාවයෙන් නිදහස් කරලා රට හදන දේශපාලන සංස්කෘතිය මේ රටට ගේන්න තමයි අරගලය නිර්මාණය වුණේ කියන එකයි මගේ කියවීම.